තාක්ෂණය ඔයා හොමි එකතු වෙලා පවත් මහාචාර්ය කුයරෙල් පොඩ්ඩක් සමාවෙන්න මට වුඩ්ඩ පොඩ්ඩක් එළියට ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කමක් නැහැ. හරි. අපි දැන් පාඩමට එමු. පොට මේ ඉන්නේ ඔලිවර් වුඩ්. මම ඔයාට අලුත් සීක කෙනෙක් හොයාගත්තා. ඔයාට ආරංචිද හැරි පොටලු ග්‍රිෆින්ඩෝ නිවාසයේ අලුත්ම සීක. මට හිතෙනවා එයා හොඳට සෙල්ලම් කරයි කියලා. සීක? පළවෙනි අවුරුද්දේ කාවත් ඔය වගේ කණ්ඩායමට තෝරගන්නේ. ඔයාවින් නැති මෙච්චර කාලෙකට හිටපු ලාබාලෙම ක්විඩිෂ් ක්‍රීඩ එක. ඔයා හරි. මැගෝනිකල් මැඩමුත් කිව්වා. ඔයා ටීම් එකට තේරුණා කියලා වුඩ් අපිට දැනුයි කිව්වේ. මේ දෙන්නත් කණ්ඩායමට තේරිලා ඉන්නේ. පහර දෙන්න. අපි දෙන්නට කරන්න තියෙන කොහොම හරි ඔයගේ බ්ලජර් වදින්න නැති විදිහට නතර කරගන්න එක. ඔයාට අපිව විශ්වාසයිනේ. මේක හරිම අමාරු සෙල්ලමක්. මෙච්චර කාලෙකට නම් කවුරුත් නැල්ලලා නැහැ. ඒත් සෙල්ලම් කරලා බලමුකෝ මොකද වෙන්නේ කියලා. වැඩි වුණොත් ඕන්න මාසයක් දැක් ඇඳේ ඉන්න වෙයි. ඕව ගණන් ගන්න එපා හැරි. හරි ලේසි සෙල්ලමක්. ටිකක් අමාරුයි. ඔයාට අමාරු වෙන ගන්න. මං කවදාවත් ඒ සෙල්ලම කරලා නැහැ. මට ලැජ්ජ වෙන්න වෙයිද දන්නේ. ඔයාට ලැජ්ජ වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක පරම්පරාවෙන් එන දෙයක්. වව්! හැරි, ඔයාගේ තාත්තා සීක කෙනෙක් වෙලා හිටිය කියලා ඇයි මට කිව්වේ නැත්තේ? මං දැනන් හිටියේ නෑ. ඇත්තටමයි කියන්නේ. එයා හරි අමුතු කෙනෙක්. එයා ඔයාගේ විස්තර ඔයාටත් වඩා දන්නවනේ. එයා විතරක් නෙමෙයි හැමෝම දන්නවා. මොකද්ද මේ වෙන්නේ? මං හිතන්නේ පඩිපෙළ මාරු වෙනවා. මේ පැත්තට යමු. රදයි ගලින් නිදාගන්න හිටියා. මට දැනෙන විදියට මෙතෙන්ට ආපු එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අපි මෙතනට ආපු එක වැරදි. මේක තුන්වෙනි තට්ටුව. මෙතනට එන්න 19. අපේ ඒ පේජ්ගේ පූසා. හැංගෙන්න. එන්න. අපි අර කාමරය තුල හැංගෙමු. වහලානේ. ඉවරයි. දැන් නම් අපි අහුවෙනවා. ඔයා පැත්තකට වෙන්න. හලෝ හැමෝරා. ඇතුළට යන්. හලෝ හැමෝරා. පළවෙනි වසරේ මන්තර පොතේ 7 වෙනි පිටුවේ තමයි තියෙන්නේ. මොකක්ද සත්‍ය? අපි යමු. එයා ආපහු ගියා. මේ දොර හොඳට වහලානේ තිබුණේ. ඇතුළට එන්න ඉස්සෙල්ලානේ. අපරාධය ඇතුළට ආවේ. ඒ බල්ලා මොන ලෝකෙන් ආවද මන්දා? අනික ඒ වගේ බල්ලෙන් මොකටද ඉස්කෝලේ තියාගෙන ඉන්නේ? ඔයා හරියට බලලවත් නෑ. දැක්කේ නැද්ද එයා මොකකුඩද හිටගෙන හිටියා කියලා? මං උගේ කකුල් දිහා බලන් හිටියේ නෑ. මං බලන් හිටියේ උගේ මූණ දිහා. ඔයා හරියට බලන් ඉඳලා නැත්තේ. උට ඔලු තුනක් තිබුණා. එයා හිටගෙන හිටියේ බිම් දොරක් උඩ. කවුරු හරි ආව එතනට ගෙනත් දාලා. එයා මොකක් හරි මුර කරනවා. මොකක් හරි මුර කරනවා? අන්න හරි. දැන් ඔය දෙන්න ආවේ නැතත් මම මගේ කාමරයට යනවා. ඔය දෙන්න එක හිටියොත් මාව ආපහු කරදරයක වැටෙනවා. ඔයාලට ඕන නම් තනියම මැරෙන්න. එයාට ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ක්විඩිච් තේරුම් ගන්න හරිම ලේසි. එක කණ්ඩායමක 7 දෙනෙක් ඉන්නවා. ආරක්ෂකයෝ 3 දෙනයි පහර දෙන්නෝ දෙන්නයි පන්දු රකින්නයි අනිත් එක්කෙනා සීක. ඔහොම තියන්න. බෝල જાති 3ක් තියෙනවා. මේකට කියන්නේ කොෆල් කියලා. ආරක්ෂකයෝ කරන්නේ ඕක අරගෙන අර තියෙන වල්ලු තුනෙන් එකක් ඇතුළට දාන එක. පන්දු රකින්න. ඒ කියන්නේ මම එක කොහොම හරි නවත්තනවා. පාට තේරුණාද? ටිකක් තේරුණා. අර බෝල් දෙක මොනවද? මේක ළඟ තියාගන්න.
බලාගෙන ඉන්න ඒක ආපහු වෙනවා. නරකම නෑ පොට. ඔය පහර දෙන්නෙකුට හොඳයි. ඕක මොකද්ද කියන්නකෝ? බ්ලජර්. ඒගොල්ලෝ ටිකක් භයානකයි. ඒත් ඔයා සීක කෙනෙක්. ඔයා අවධානයෙන් ඉන්න ඕනේ මේක ගැන. මේකට කියන්නේ ස්නිච්. හරි ලස්සන බෝලයක්. දැනට ඔහොම කියයි. බලන්නකෝ. ඔක පියාඹනකොට අල්ලන්න කොච්චර අමාරුද කියලා. මේකට මොනවද කරන්න ඕනේ? අල්ලන්න ඕනේ. අනිත් පිලේ සීකට කලින්. ඔයා මේක ඇල්ලුවොත් තරඟ එතනින් ඉවරයි. අනිත් එක තමයි එතකොට අපි දිනු. ඔය සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ පියාඹන්න පුළුවන් වෙන්නේ කොරලන්ට විතරයි කියලා. මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද යමක් පකරන්නේ කියන එක. ඔය ළමයි ළඟ පියාතුවක් තියෙනවද? දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මේ චලනය හරියාකාරව කරන්නේ කියන එක. මං කියන දේ කියමින් ඔයගොල්ලෝ මම වගේම කරන්න. දෙවනි වැදගත් කාරණේ තමයි උච්චාරණය. Wingardium Leviosa. මං කිව්ව විදියට කරන්න. Wingardium Leviosa. Wingardium Leviosa. Wingardium Leviosa. Wingardium නෑ Leviosa. ඔය විදිහට කරන්න එපා නවත්තන්න. ඔහොම කරන්න ගියොත් එහෙම කාට හරි තුවාලක් වෙයි. අනිත් එක ඔයා එක කියනවත් වැරදි. ඒක ලෙවිෝසා. ඔයා කියන්නේ ලෙවිෝසා. ඔච්චරටම දන්නවනම් ඔයා කරලා පෙන්නන්නකෝ. කෝ කරන්න. Wingardium Leviosa. නාරි පුතේ. වැඩක් කරනකොට හරියට මේක කරන්න ඕනේ. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. Vingard Leviosa. මං හිතන්නේ අපිට තව පිහාටුවක් ඕන වෙයි මහාචාර්යතුමනි. ඒක ලෙවිෝසා. ඔයා කියන්නේ ලෙවිෝසා. එයා නම් හොරිම කරදරයක්. ඇත්තමයි. එයාට යාළුවෝ නැති එක පුදුමයක් නෙවෙයි. එයාට ඔයා කිව්ව එක ඇහුණා.